මේකෙන් ඊට වැඩි වර්ෂා ජල එකතු කිරීමේ වැදගත්කම හා ව්‍යුහය විස්තර කරන්න ඇවිල්ලා නැහැ නේද? 24 බලන්න. ඒතර ඇඳලා විස්තර කරන්න. වර්ෂා ජල එකතු කිරීමේ වැදගත්කම මේකක් දීලා තියෙන නෝට් එකේ. ඊළඟට වැදගත්කම ව්‍යුහය විස්තර කරන්න. මේ කියන්නේ වර්ෂා ජල ව්‍යුහය කොහෙන් හරි ආයි ඊයේ පාරද කොහෙද අහුවද්ද කොහෙද? කළුතේ එන්න පුළුවන් කොළතේ අහලා තියෙන්නේ සුදු ගම්මිරිස අහලා තියෙන්නේ තමාට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් කළු ගම්මිරිස් නිෂ්පාදනයේ එන්න පුළුවන් කළුතේ නිෂ්පාදනයේ පියවර එන්න පුළුවන් පියවර පටලවන්න එපා ඈ. Wait a minute. Who are you? ඊළඟට ඔයගොල්ලෝ දන්න එකක් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ උපක්‍රම විස්තර කරන්න. මතකද ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම? ප්‍රශ්නේ මේ විදිහට වෙන්න පුළුවන් නේ. අලවිය සඳහා කැපූ මල් යොදා ගැනීමේදී මල් වල තිබිය යුතු ගුණාත්මක බවට අදාළ සම්මත ප්‍රමිති විස්තර කරන්න. හරි. හරි නේද? ඕම උච්චරයි තියෙන්නේ. ඊළඟට විභාගෙට ආපු එක පරිණාමක අවසානික අන්න. පරිණාමක වර්ග දෙක SFT සර් මුණ ගැසෙන්න අධිකර අවකර. අග්ගරල යන්න පරිණාමක